ලස්සන කතාවක් කියනවා ඉස්සර මේ මට කියන්නේ බේබි කියලානේ. බේබි. ඔයත් කියන්නකෝ එහෙම. මේ හැමතිස්සෙම දැන් අපි ගෙයක් මිදුලක් ගත්තොත් ගස් ගොඩක් තියෙන කොළ එන වේලිච්ච කොළ එන ගෙයක් ගත්තොත් එහෙම හැමදාම අපි මිදුල අතු ගන්න ඕනේ. එතකොට තමයි අර ලස්සනට මිදුල තියෙන්නේ. හිත කියන එකත් එහෙමයි. හිත පිරිමදින්න ඕනේ. සංගීතය කියන එකත් එහෙමයි. සතත අභ්‍යාසය, ප්‍රතිභාව, ව්‍යුත්පත්ති ඔය තුන. නිතරම පුරුදු පුහුණු වෙන එක. තාත්තිය ඔකට කියන්නේ මේ හැමතිස්සෙම පිරිමදින්න කියලා සංගීතය. එතකොට තමයි මේක පිහිටන්නේ. සහ එයා කියන ගොඩක් වෙලාවට තව දෙයක් තමයි දැන් අපි හිතනවානේ සමහර වෙලාවට මේ සංගීතය ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ උගුර කඩාගෙන හැමතිස්සෙම සින්දු කියන එක කියලා. හැබැයි මියුසික් වල ප්‍රැක්ටිස් එකේ 75%ක්ම තියෙන ලිස්නින්. ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම කියලා කියන්නේ පුතේ මේ ප්‍රැක්ටිස් කරනවා කියන එකම තමයි. ඉන්දියානු සංගීතඥයන් ගොඩක් වෙලාවට උදේ පාන්දරම නැගිටලා ඕම්කාරය කියනවා. ඒ ඕම් එක කියලා ඒගොල්ලන් විශ්ව ශක්තිය ඒගොල්ලන්ගේ ඇඟට අරගෙන මුලින්ම කරන්නේ හොඳට මේ ශ්‍රුතිය පිහිටලා ඇහුම්කන් දෙන එක. මොකද සංගීතය අම්මයි තාත්තයි වගේ. ඉතින් කාවින්ගේ කියපු කතාව හරියටම හරි. ඉතින් අද පුතාගේ ගායනය ගත්තොත් මම හිතනවා මේ අර කිව්වා වගේ අමරදේව සූරීන්ගේ ගීතයක් ගායනා කළේ අපේ ගාන්ධාරවයාණන් අපේ දේශීය සංගීතය සහ ඉන්දියාවේ ඉඳලා සංගීතය ඉගෙනගෙන ඇවිල්ලා අපේ සංගීතයේ සලකුණ තිබ්බ කෙනෙක්. ඉතින් ඒක තමයි වටිනම කාරණාව. ඉතින් මම හිතනවා පුතාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එතුමාගෙන්. ඒ වගේම අපිට තව හුඟක් අහන්න. මොකද අහනවා කියලා කියන්නේ ප්‍රැක්ටිස් එකේම කොටසක්. මම ඔයාලට ලකුණු දෙනවා. අපේ තාත්තා හරි ලස්සන කතාවක් කියනවා